Hello, good morning everyone. ඔයාලට ඇතින් පේන්නේ මගේ සකන් පිකප් පොයින්් එක කියන්නේ ඩුබයි ෆ්‍රශන් යාපෝට් එක අපි මෙතනින් EK652 එමිරේට්ස් යාක්‍රාෆ් එකේ මෝල්ඩියස් වල වෙලානා ඉන්ට්‍රශල් යාපෝට් එක ෆ්ලයි කරනවා මේ තමයි අපේ ෆ්ලයිට් එක. ඉතින් අපි ෆ්ලයිට් එකට ඇක්සස් වෙච්චි ගම මුලින්ම අපිට මෙයාලගේ ස්ට්‍රක්ච එකට අනුව මුලින්ම හම්බෙන බිස්නස් ක්ලාස් ඒරියා එක. ඊට පස්සේ අපි ප්‍රීමියම් ඉකොනොමි ක්ලාස් එක හරහා අපේ නෝමලි ඉකොනොමි ක්ලාස් එකට යන්න ඕනි. මේ තමයියේ පාත් එක. ඉති මේ EK652 ෆ්ලයිට් එක තමයි මම මේ මොහොතේ ඉන්නේ. අපි දැන් ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳන් මාලේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ෆ්ලයි කරනවා. ඊට පස්සේ අපි එතන ඉඳලා කොලම්බෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ෆ්ලයි කරනවා. ඒකට මේක කොලම්බෝ යන්නේ මෝල්ඩිව්ස් වලට ගිහිල්ලා. අපි නම් මේ ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලමු. මේ තමයි අපේ ෆ්ලයිට් එක ඉන්ටීරියර් විව් එක. මගේ සීට් එක ළඟ ඉඳන් බලනකොට ඇත්තට මෙතන සීට් ෆැසිලිටිස් ගැන කියනවා නම් වෙරි කම්ෆර්ටබල් සීට් එකක් තියෙන්නේ. හොඳ 32 පිච් එකක් තියෙනවා ඇඩ්ජස්ටබල්. ඒ වගේම අපිට ටීවී කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපිට හෑන්ඩ් කන්ට්‍රෝල් එකකුත් හම්බ වෙනවා. ඊපස්සේ අපිට හුක් එකක්, ටේබල් එකක්, කප් හෝල්ඩර්ස්, ඒ වගේම ද ලෙග් ස්පේස් එකක් තියෙනවා. කිසිම අපහසුවකින් තොරව හොඳින් ෆ්ලයි කරන්න පුළුවන් මේ එයාක්‍රාෆ්ට් එකේ. ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ 9:45 ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනවා. මට ලැබ්ල 44K කියන මේ සීට් එක මම ඔන්ලයින් බුකින් කරගෙන සීට් එක Dubai International Airport. Assistant line, the two cabin supervisors, Mr. Dalia Daher from Lebanon, looking at the first class and the business class section, and Mr. Amir. අපේ ෆ්ලයිට් එක අදාළ පැසේන්ජර්ස් ලගේ බැගේජ් ලෝඩ් කරන ප්‍රොසෙස් එක තමයි ඔයාලට මේ පේන්නේ. ඩවුන් කැබින් එකේ ඩෝ එක ඕපන් කරලා තියෙන්නේ. අපිට ඈතින් පේන්නේ අපේ වගේම Boeing 777-300ER එයාක්‍රාෆ්ට් එකක් පුෂ් බෑක් කරනවා රනවේ එකට ඇක්සස් වෙන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මම මේ ඔයාලට එමිරේට්ස් ලගේ එයාක්‍රාෆ්ට් ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ලෝකේ වයිට් බොඩි ඇන් නැරෝ බොඩි කියලා එයාක්‍රාෆ්ට් මොඩල් දෙකක් තියෙනවා මේන්ලි. එතකොට මේ එමිරේට්ස් ලගාව තියෙන්නේ වයිට් බොඩි එයාක්‍රාෆ්ට් විතරයි. මෙයාලා ඇමරිකාවේ නිෂ්පාදිත Boeing කම්පැනි එකේ 777-300 කියන මොඩල් එකයි. ඒ වගේම ෆ්‍රන්ස්සේ යාබස් සමාගමේ A380-800 කියන මොඩල් එකයි තමයි යූස් කරන්නේ. එතකොට මේ එයාක්‍රාෆ්ට් දෙකම වයිට් බොඩි එයාක්‍රාෆ්ට්. ඒ කියන්නේ බඳ මහත ෆ්ලයිට් තමයි මෙයාලට තියෙන. බඳ හීනි ෆ්ලයිට් මෙයාලට නැහැ. ගොඩක් නැරෝ බොඩි එකන බඳ හීනි ෆ්ලයිට් යස් කරන්නේ බජට් එයාලයින්ස් තමයි. එතකොට මෙයාලගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නවනම් අපිට ඇත්තනම ටිකක් ලොකු ෆ්ලයිට් වල යන්න පුළුවන් මෙයාලත් එක්ක ෆ්ලයි කරනවනම්. රයිට්, දැන් අපේ ෆ්ලයිට් එක පුෂ් බෑක් කරන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. හරි, අපිට සපෝට් එක හම්බෙනවා ග්‍රවුන්ඩ් එකෙන්. මේ වලට පේන්නේ ඩුබයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ATC කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එක. මෙතනින් තමයි මේ ඒරියා එකේ ෆ්ලයිට් කරන හැම ෆ්ලයිට් එකකටම සිග්නල් එක දෙන්නේ. ඉතින් ලස්සනට එක ඩිසයින් කරලා තියෙනවා ඇත්තටම. ඉතින් මේ අපේ එයාපෝට් එක ක්ලෝස් කරගෙන ඉස්සරහට යනවා. ඔයාලට ඈතින් පේන්නේ ඔය මෙගා වර්ෂන් එකක් වශයෙන් ඔය තියෙන්නේ A380-800 එයාක්‍රාෆ්ට් සෙට් එකක්. මං ඔයාලට වීඩියෝස් ඉස්සරහට ගේන්නම් ඒ ෆ්ලයිට් ඩීටේල් එක්ක. A380 තමයි මෙතන දිගටම වගේ තියෙන්නේ. බලමු නෙක්ස්ට් ෆ්ලයිට් එක මොකක්ද කියලා. එකත් A380 ඩබල් ඩෙකර් මේ ෆ්ලයිට් එක. පස්සේ අපිට බලාගන්න පුළුවන් 777-300. මෙයාලගේ අයිඩියා එකක් තියෙනවා නෙක්ස්ට් ඉයර් වගේ එයාබස් A350 ෆ්ලීට් සෙට් එකක් බයි කරන්න. දැනට තියෙන්නේ මේ දෙක තමයි. එයාබස් A380යි Boeing 777-300 එකයි. වර්ල්ඩ් බිසි එයාපෝට් වල අපිට මේ වගේ සිටුවේෂන් එකක් බලා ගන්න පුළුවන්. ATC කන්ට්‍රෝල් එකෙන් සිග්නල් එක එනකම් ගොඩාක් ෆ්ලයිට් බලන් ඉන්නවා රනවේ එකට ඇක්සස් වෙන්න. ඔයාලට ඈතින් පේන්නේ එයාබස් A380-800 එකක් රනවේ එකට ඇක්සස් වෙන විදිහ.
next time තියෙන අපේ flight එක. එහෙනම් see you again Dubai. ස්පෙශලි මේ ෆ්ලයිට් එකේ තියෙනවා කැමරා ඇංගල් දෙහකින් අපිට අපේ ඒරිය එක බලාගන්න පුළුවන් සිිස්ටම් එක. ෆ්ලයිට් එකේ ඩවුන් එකේ කියන්නේ ලෑන්ඩින් ගියරක පැත්තෙයි කොක්පිට් විව් එකේ තියෙන ෆ්‍රන්ට් සයිට් එක අපිට කැමර ඇංගල් දෙකක් තින කැමරා 1 කියලා අපිට අපි ඉන්න ඒරිය එක ඉතා පැහැදිල බලාගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකෙන් ඒ කැමර එක සිලෙක්් කරලා. ඒ වගේම අපිට මෙයාලගේ එන්ටර්ටේට්මන්ට් සිස්ටම් එකක් තියෙනවා අපිට වර්ල්ඩ් වයිඩ් තියෙන මූවී TV සිරීස් ගේම් මියසික් අපේ මේ ෆ්ලයින් ටයිම් එක ඇතුළේ අපිට බෝරිං ෆිලින් එකක් නැතිවෙන්න අපිට හොඳ එන්ටර්ටේට්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් එතන මියසික්කයක් හරි නැත්තම් මූවී එකක් හරි TV සිරීස් එකක් හරි බලාගෙන අපේ ජර්නි එක යන්න. ඇත්තටම මම මෙතනින් ටිකක් බැලුව මේ හින්දි මූව එකක් ජබ් හක්ේෂාන් මූව එක ඇතරම අපේ නෝමලිත් බල්ල තියෙන ෆිල්ම් එකක් ඉතින් ලස්සනයි. අපිට පහලින් ලොහු කඳු පන්තියක් පේනවා දැන් අපි ඕමාන් නේරිය එක ඉන්න ඇත්තරම ලංකායි පදුත් එක් කම්පය කල බලද්දී ලොකු වෙනසක් තියෙනවා මොකද ගස් කොලක් නෑ නිති පස් සහ වැලි විතරයි තියෙන බ්‍රවන්් නේරිය එකක් පෙරට වගේ ග්‍රීන් නේරිය එකක් නැහැ. ඒ වගේ මෙයාලා නිතරම මෙයාලගේ මක්කම තියෙන පැත්ත මේෂන් කනවා ඩිස්පලේගේ මොකද ප්‍රේ කරන්න කටියට ප්‍රේ කරන්න පුළුවන් වෙන්න පැත්තත් මේ ඩිස්පලේගේ විය් වෙනවා. අපි දැන් ලෑන්් සයිට එකෙදලා අයිසි සයිට කරගෙන ඇරබික් සියකට ෆ්ලයිට් කොස් කරන්න යන්න මේ මැප් එකේ පේන විදිහටම දැන්වාට ඉස්සරහැම් පේන ඇති අපේ කැමරකින් මේ ලෑන්් ේරිය එක ඉදලා සී සයිටකට ප්‍රයිස්ට කොස් වෙනවා. අපේ මීල් ටයිම් එක අපට ලංච එකක් තමයි මේ වෙලාට රෙඩි වුණේ. මුලින් අපිට තියෙනවා සැලඩ් එකක් මේක බීන්ස් කෝන් ට දේවල් තිබුණා. පස්සේ අපිට ඩෙසර්ට් එක තියෙනවා චොකලට් මූස් එකක් වගේ. ඊට පස්සේ වෝටර් කප් එකක් ලැබුණා. ඊට පස්සේ අපිට මම රික්වෙස්ට් කරා මැංගෝ ජූස් එකක්. ඒ වගේම අපිට කැෂූ නට් පැකට් එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට චෝට් අයිටම් වලින් මුලින්ම අපිට චීස් කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ රිෆ්‍රෙෂ්මන්ට් ටවල් එකක්. ඊට පස්සේ අපිට බිස්කට් එකක් තියෙනවා.
පස්සේ චොකලට් කෑල්ලක් තියෙනවා පස්සේ අපිට බටර් කෑල්ලක් තියෙනවා මේ තමයි ෂෝට් අයිටම් ටික මේන් මීල් එකට මම රික්වෙස්ට් කරේ චීස් පැස්ට් එකක් ග්‍රිල්ඩ් චිකන් එක ඊට පස්සේ අපිට ලැබිලා තියෙනවා බන් එකක් මේන් මීල් එකත් එක්කම අපි try කරන්න පුළුවන් ඒ වගේම මේ තමයි මේන් මීල් එක මේක චීස් පැස්ට් එකක් ග්‍රිල්ඩ් චිකන් එක මම රික්වෙස්ට් කරපු එක මට ලැබිලා තිබුණා මේ තියෙන එක අපි දැන් මෝල්ඩිවස් වලට ගොඩක් කිට්ටුවෙන් ඉන්නේ ඔයාලට මේ මැප් එකේ පේන්නේ ඒක මේ ඩවුන් සයිඩ් එකෙන් ඔයාලට පේන්නේ මෝල්ඩිවස් වල තියෙන අයිලන්ඩ්ස් ටික අපි ඇත්තටම මාල්දිවයින කියලා කියන්නේ මේ මාලයක් ලෙස එයාලගේ මේ රට හැදිලා තියෙන හින්දා දූපත් කීපයක් එකතු වෙලා ඉතින් ඒ නම හරියටම ඒ නමට හරියටම ගැලපෙනවද කියලා බලන්න අපි ඉහළ අහසේ ඉඳලා බලන්න ඕනේ මාලයක් විදිහටම හරිම ලස්සනට ඒ දූපත් කීපය පිහිටලා තියෙනවා මම ඔයාලටත් කියනවා පුළුවන් නම් එකපාරක් හරි මෝල්ඩිව්ස් ලැබෙන්න try කරලා බලන්න මේ අහසේ ඉඳලා මේ දූපත් කොච්චර ලස්සනට පිහිටලා තියෙනවද කියලා අපිට මේ වලාකුළු අස්සෙන් පේන්නේ ඒ මෝල්ඩිව්ස් අයිලන්ඩ් ටික අපේ ෆ්ලයිට් එක දැන් ලෑන්ඩින් එකට රෙඩි වෙලා තියෙන්නේ. අපිට තව ටික වෙලාවකින් මෝල්ඩිව්ස් වල මාලේ සිටි එකට ලෑන්ඩ් කරන්න පුළුවන්. මෝල්ඩිව්ස්වල මාලේ සිටිය එකේ වෙලා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරලා තියෙන්නේ. අපිට ඈතින් පේනවා අපිට හුරුපුරුදු ලෝගෝ එකක් හුරුපුරුදු නමක් මේ තමයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ A330 එයාක්‍රාෆ්ට් එක. මේක තව ටික වෙලාවකින් කොලම්බෝ එයාපෝට් එකට ෆ්ලයි කරන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අවුරුදු ගානකට පස්සේ අපේ නමක් අපේ ලෝගෝ එකක් මේ මැස් ඉදිරියේ දකිද්දී ගොඩක් හදවතට දැනෙනවා. ඔයාලත් අවුට් කන්ට්‍රි එකේ ඉඳන් ආපහු අපේ නමක් දකිනකොට ඒ දැනෙන ෆීල් එක මට ඒ විදිහටම දැනෙනවා.
අපේ ෆ්ලයිට් එක හෙමෙන් හෙමින් පැසෙන්ජ බ්‍රිච්චකට ඇක්සස් වෙනකොට ශ්‍රී ලංකනයාලයින ක්‍රා්ටික හිමෙන් සැරේ රණවයකට ඇක්සස් වෙනවා කළම්බූ වලට ෆ්ලයි කරන්න පටතාවටික වෙලාකින් බලාගන්න පුළුවන් රණවයකෙන් පස්සේ අපේ ෆ්ලයිට් එක ශ්‍රී ලංකනයාලයින් එයා ක්‍රාප් එක කළම්බුවලට ෆ්ලයි කරන හැටේ අද උදැසන 9:45ට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තර ප්‍රදේශයට අපි දැන් පැමිණලා සිටිනවා මාලදිවයිනේ මාලියාගනුවර ගලානා ජාත්‍යන්තර ගුවන්තර පෙළට. අපි මෙතන පැය එකහමාරක කාලයක් මේ එයාක්‍රාෆ්ට් එක නවත්තලා තියලා ඊට පස්සේ පට්නායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තර පෙළ වෙත අපි ආසර කරනවා. මේ ජර්නිකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නෙක්ස්ට් වීඩියෝ එකෙන් ආයෙමත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.